ශතවර්ෂ ගණනාවකට පෙර හෙළේ රජකම සහ වෙදකම එකසේ දරා සිටි එක් පින්බර රජකු විසුවා. ඔහුගේ නම බුද්ධදාස. අද අප ඔබට ගෙන එන්නේ විෂගෝර නාගයෙකු ඉදිරියේ මනුෂ්‍යත්වය අභියෝගයට ලක් වූ ඒ අසිරිමත් කතාවයි. දේවයන් වහන්ස ඔය භයානක සතෙක් නාගයා ඉන්නේ ලොකු කෝපයකින්. ඕකට ලං වෙන්න එපා. කරුණාකර නැවතී සිටින්න රජතුමනි. මෙම සතා අතිශයින්ම අනතුරුදායකයි. නැහැ ඇමතිතුමනි. ඌ ඉන්නේ කෝපයකින් නෙවෙයි. වේදනාවකින්. බලන්න. ඒ සතා මැරෙන්න වගේ දඟලන්නේ. සත්වෙක් වුණත් තොපිටත් මේ වේදනාව පොදුයි. මම මේ එන්නේ තොපිට උදව් කරන්නයි. මා කෙරෙහි විශ්වාසය තබා නිසලව සිට. පුදුමයකි. රජුගේ මෛත්‍රිය හමුවේ විෂගෝර නාගයා තම දරණය ලිහිල් කර හිස බිම තබා ශාන්ත විය. මහරජතුමනි. ඔබ වහන්සේගේ අතේ තියෙන මුළු රටක් පාලනය කරන ශක්තිය. ඇයි මේ සත්වෙක් වෙනුවෙන් මෙච්චර වෙහෙසෙන්නේ? රජකුගේ පරම යුතුකම රට පාලනය කිරීම විතරක් නෙවෙයි ඇමතිතුමනි. මේ මිහිතලේ මත ජීවත් වන සෑම පණ ඇති සත්වයෙකුගේම දුක නිවීමයි. මේ අපගේ සැබෑ රාජකාරියයි. බලන්න, තිරිසන් සතෙක් වුණත් ඔහුට කෘතගුණ සලකන්න අමතක වුණේ නැහැ. මේ මැණිකට වඩා මට වටින්නේ මේ සතාගේ ජීවිතය බේරා ගැනීමෙන් ලැබුණු සතුටයි.